සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ විදිහේ ඉමේජ් එකක් මේ විදිහට හදන්නේ, මේ විදිහේ ඉමේජ් එකක් මේ විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒකේ ChatGPT කියලා හරි chatgpt.com කියලා හරි සර්ච් කරගන්න. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ කෙරවල තියෙන log in කියන බටන් එක උඩ එක පාරක් ක්ලික් කරන්න. මෙතනින් continue with Google කියලා ගිහිල්ලා ඔයාලගේ Google account එක select කරලා එතනින් login වෙන්න. මෙතනට ඔයාගේ සම්පූර්ණ නමයි ඔයාගේ උපන්දිනයි හරියට type කරන්න. වෙබ්සයිට් එකට සාර්ථකව ලොගින් වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා වම් පැත්තේ මැද තියෙනවා ප්ලස් අයිකන් එක. ඒ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයාට කන්වර්ට් කරගන්න ඕන ඉමේජ් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ ප්‍රොම්ප්ට් එක ඔයා හරියටම ටයිප් කරලා ඉවරලා සර්ච් බාර් එකේ දකුණු පැත්තේ යට කෙරවලේ තියෙන උඩට ඊතලයක් වගේ තියෙන උඩ එකපාරක් ඔබන්න. මේජ් එක කන්වර්ට් වෙන්න නම් සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් වගේ පොඩි වෙලාවක් යනවා. ඉමේජ් එක ජෙනරේට් වුණාට පස්සේ දකුණු පැත්තේ උඩ කෙරවලේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක උඩ ඔබලා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ විදිහට කන්වර්ට් කරගත්ත ඉමේජ් එකක් ආය ඔරිජිනල් ඉමේජ් එක විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. ඒකටත් පොඩි ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඔයාලා මේ පේන ප්‍රොම්ප්ට් එක මේ විදිහටම ඔයාලගේ ChatGPT එකේ ටයිප් කරගන්න. ඒකටත් කලින් විදිහටම විනාඩි 3ක් 4ක් වගේ යනවා ඔයාලට ඉමේජ් එක කන්වර්ට් වෙන්න.